Hi guys, you are welcome to our channel. Iti न्यायालय this is my first experience in Woondara National Park. ඉතින් ඔයාලත් ගිහිල්ලා තියෙනවද කතරගම බෝන්දර ජාතික වනෝද්‍යානය බලන්න යාළුවනේ? This is Kataragama in Sri Lanka guys. ඉතින් යාළුවනේ ඔයාලා හිතනවා ඇති නේද කතරගම ගියාම බලන්න යන ලස්සන තැන් නැතුව ඇති කියලා. Really යාළුවනේ ලස්සන තැන් තියෙනවා. ඉතින් මේ බෝන්දර National Park එක ඒ තැන් වලින් එකක්. ඔයාලා තාස නම් බෝන්දර National Park යන යාළුවනේ ඉස්මුලින්ම tickets ගන්න ඕන. And safari jeeps වල ඔයාලට ඇතුළට යන්න පුළුවන්. But අපිට නම් අපේ vehicle එකේම යන්න chance එකක් හම්බුණා. මෙයා තමයි අපිව guide කරන්නේ. ඉතින් අපිට මේ guide uncle ගොඩාක් විස්තර කියලා දුන්නා මේ national park එක ගැන. බෝන්දර National Park famous for birds යාළුවනේ. ඉතින් මේ national park එක ගොඩාක් ප්‍රසිද්ධ birds ලට. ඉතින් මෙහෙ ලස්සන කුරුළු වර්ග ගොඩාක් ඉන්නවා යාළුවනේ. So try to go. ඔයාලත් යන්න. මෙතන බර්ඩ්ස් ඉන්නවා යාළුවනේ බලන්නකෝ. ලස්සන. wow. මේ පරිසරය හරියම ලස්සනයි යාළුවනේ බලන්නකෝ. ඉතින් අපිට මේ බෝන්දර National Park එකේ fully ඇවිදින්න යාළුවනේ 2 hours වගේ තමයි ගියේ. So I think like 3 p.m. good for traveling here guys, because you can see many birds and animals. Don't go early morning. ඉතින් යාළුවනේ බෝන්දර National Park එකේ හොඳම තැන තමයි වැලි කන්ද. ඔයාලා කවදා හරි දවසක අහලා තියෙනවද ශ්‍රී ලංකාවේ කාන්තාර තියෙනවා කියලා? ඉතින් ඒ තැන නම් කාන්තාරයක් වගේ බලන්නකෝ. So this is a beautiful place in Bondara National Park guys. සුගන්ධේ නලවිලි මල්වල් ගොතන්නේ වෘන්දාවනේ විල්විල් තලාවේ කිමිදිමිදී කොයිද විදින්නේ සඳසුවේ රන්මිනි මෙවුල්ගම් විදෙන වෙලේ So now let's go to see Valikanda in Bondara, Sri Lanka. ඔන්න අපි නම් මේ සැරේ හැමෝටම යන්න බැරි ලස්සන place එකකට ගියා. ඉතින් යාළුවනේ ඔයාලා හිතනවද ලංකාවේ කාන්තාර නැහැ කියලා? ඉතින් මේ බෝන්දර National Park එකේ තියෙන ලස්සන තැනක් තමයි වැලිකන්ද කියන්නේ. එතන මාරම ලස්සනයි. How beautiful යාළුවනේ. So හැමෝටම යන්න බෑ. but අපි නම් අපේ vehicle එකේම ගියා. අනිවාර්යෙන් අපි vehicle එකේ යද්දී අපේ driverට හොඳ talent එකක් තියෙනවා. ඒ track එක අනුව යන්න යාළුවනේ. මේ තියෙන වැලිකන්දට යන පාර. ඉතින් මෙතන හරිම dangerous.
මොකද ට්‍රැක් එකක් තියෙනවා සෆාරි ජීප් යන. ඒ ට්‍රැක් එකේ අපේ vehicles ගියේ නැත්තම් down වෙනවා යාළුවනේ. So අපි ගොඩක් වෙලාවට be careful and go. So ඔයාලේ ප්ලේස් එක ඇස් දෙකටම දැක්කොත් යාළුවනේ සර්ප්‍රයිස් වෙයි. ලංකාවේ මේ වගේ කාන්තාරයක් වගේ ප්ලේස් එකක් තියෙනවද කියලා. ඒ තරම්. බට් අපි වැලිකන්දට ගියාට අපේට vehicles වලින් බහින්න දෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් අපි ෆොටෝස් එකක් හරි ගන්නවා නම් වාහනේ ඉඳලම තමයි. අපිට ඒක දෙන්න බහින්න තහනම්. ඉතින් මේ වැලිකන්ද පඳුරු තමයි තියෙන්නේ. ලොකු ගස් නැහැ යාළුවනේ. හරි ලස්සනයි. තනිකරම කාන්තාරයක් කිව්වොත් හරි. So you are welcome to Valikanda in Sri Lanka, guys. Valikanda in Bundara National Park. Wow, how beautiful. ඉතින් ඔයාලට තාස හිතෙන්නේ නැද්ද වැලිකන්ද බලන්න යන යාළුවනේ? Try to go. ටොරි channel එකේ කලින් vlogs බලලා නැත්නම් ඔයාලත් බලන්න යාළුවනේ. vlogs and shorts. ඒ වගේම ටොරි channel subscribe කරන්න, likes, comments ඔයාලගේ යාළුවන්ට share කරන්න. Thank you for watching.